Hello guys, ඔන්න ඉතින් අපි අද මේගොල්ලොන්ට පණු බෙහෙත් දීලා ක්වොරන්ටයින් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේගොල්ලොන්ට පණු බෙහෙත් එක දෙන්නේ කියලා. ඉතින් ඔන්න මම මේගොල්ලොන්ටත් පණු බෙහෙත් එක විදිහට පාවිච්චි කරන්නේ Betacam Vermouth gel එක. ඉතින් අපි බලමු කොහොමද මේ Vermouth gel එක ජාවලට අපි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒකට අපිට මුලින්ම ඕන වෙනවා වතුර මිලිලීටර් 160ක්. ඔයගොල්ලන්ට හරියටම පේනවද දන්නේ නැහැ. 160ක් අපි මැනලා තියෙන්නේ. ඉතින් අපි ඒකට 160කට පම්ප් දෙකක් තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මිලිලීටර් දෙකක්. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අනිත් එක තව කට්ටිය සමහරක් වෙලාවට අහනවා මගෙන් මේ Vermouth gel එක සිලින්ඩර් එකකින් මනින්න ඕනද කොහොමද අපි හරියට මනින්නේ කියලා. ඇත්තටම මේකේ පම්ප් එකක් කියන්නේ මිලිලීටර් එකක්. ඉතින් ඒකින්ද ආපහු සිලින්ඩර් දදා මනින්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපිට එක පම්පයක් මිලි එකක් කියලා අරගෙන තමයි අපි උනත් සතුන්ට පණු බෙහෙත් එක දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේකේ දිය වෙලා තියෙන්නේ. තව එක කෑල්ලක් වගේ තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ සාමාන්‍යයෙන් හොඳ කහ පාටට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒක මේ විදිහට දැම්මා. ඔන්න ඔය විදිහට තමයි අපි අපේ සතුන්ට පණු බෙහෙත් දෙන්නේ. ඉතින් මේ විදිහට පණු බෙහෙත් දවස් දෙකක් එක ළඟ පාවිච්චි කරනවා. ඉතින් මේ පණු බෙහෙත් වලින් පස්සේ අපි මේගොල්ලොන්ගේ second stage quarantine එක විදිහට අපි first line antibiotic එකක් දීලා ඒකෙන් පස්සේ අපි සතුන්ව නිදහස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ දෙවෙනි step එක quarantine එකේ දෙවෙනි step එක කරන්නේ කොහොමද කියන එක ගැන මම වීඩියෝ එකක් අරන් එන්නම්. තව කාරණාවක්. මගේ කලින් වීඩියෝ එකකින්ද ගොඩක් කට්ටිය අහලා තිබ්බ ඇයි මම ෆින්චර්ස් වෙනුවට Java තෝරගත්තේ කියන එක. පළවෙනිම දේ මම මෙතනට Java තෝරගත්තේ මම අර කලින් කියපු කාරණා තුන හින්දා. ඒ කියන්නේ පළවෙනිම දේ සතුන්ව රෑනක් විදිහට බෝ කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක හොඳ ප්‍රොඩක්ෂන් රේට් එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි සබ් ස්පීසීස් වල අතර හයිබ්‍රිඩ් හැදෙන්නේ නැති වෙන්න ඕනේ. ඉතින් එතකොට මම ඇයි ෆින්චර්ස් වර්ග ඒ කියන්නේ සීබ්‍රා ෆින්චර්ස් වගේ සත්තුන්ව දැම්මේ නැත්තේ. මම මෙතන සීබ්‍රා ෆින්චර්ස් තමයි මුලින්ම හැදුවේ. ඉතින් ඒක ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් එතෙන්දී මට ආපු ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ මාකට් රේට් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි තොග විදිහට එළියට දෙනවා නම් 1500 උඩරිම 2000 තමයි. ඊට වැඩියෙන් කොහොමඩක්වත් දෙන්න ක්‍රමයක් තිබෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි කොච්චර කොහොම කිව්වත් ගොඩාක් පෙට් ෂොප් වලින් ඒ සත්තුන්ව ගන්න බයයි. මොකද ඒගොල්ලොන්ගේ මතයක් තියෙනවා සීබ්‍රා ෆින්චර්ස් කියන කට්ටිය ඉක්මනට ලෙඩ වෙනවා, ඉක්මනට මැරෙනවා. ඒක හින්දා කඩවල් වලදී ඒගොල්ලෝ කැමති නැහැ අර ඒගොල්ලොන්ට පාඩුවක් වෙන්න. ඒක හින්දා ඒගොල්ලෝ පොඩි ප්‍රමාණවල, ඒ කියන්නේ උඩරිම ජෝඩු 10, ජෝඩු 15 වගේ තමයි ඒගොල්ලෝ කඩවල් වලින් ඉල්ලන්නේ. දෙවෙනි කරුණ. අයිය එතකොට මම හයි වෙරයිටිස්, ඒ කියන්නේ ගෝල්ඩියන් වගේ ෆින්චර්ස් වර්ග දැම්මේ නැත්තේ. ඒකට හේතුව තමයි ගෝල්ඩියන් කියන්නේ සාමාන්‍ය සීසනල් බ්‍රීඩර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ මුළු අවුරුද්ද පුරාම බ්‍රීඩ් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මෝල්ටින් සීසන් එකේදී අපිට මෝල්ටින් කරන්න ඕනේ හරි විදිහට. ඊට පස්සේ ඒගොල්ලෝ බ්‍රීඩින් වලට ලෑස්ති කරන්න ඕනේ ඒ විදිහට ප්‍රොසීඩර් එකක් තියෙන සත්තු జాතියක්. ඉතින් එතකොට දැන් මගේ මේ විදිහට ෆෑන් එක හැදුවොතින්
මගේ බලාපොරොත්තුවක් තියෙනවා 100%ක් මෙන්න පැටවුන් එකපාරම විකුණන්න නැතුව ඒගොල්ලොන්ව මේක ඇතුළෙම ඒගොල්ලොන්ට ලොකු වෙන්න දීලා ඒගොල්ලොන්වත් මව්සත්තු බවට පත් කරගන්න. එතකොට ඔතන අර ප්‍රශ්නයක් එනවා යම්කිසි සත්තු කොට්ටාසයක් මෝල්ටින් වෙද්දී අනිත් සත්තු ප්‍රමාණය බ්‍රීඩින් වලට ලෑස්ති වෙන්න පුළුවන්. මොකද වයස් පරතර දෙකක් හින්දා. ඉතින් ඔය සේරම කල්පනා කරද්දී මම හිතුවා ජාව තමයි මෙතෙන්ට ගැලපෙනම සත්තු කියලා. මොකද මේගොල්ලොන්ගේ මෝල්ටින් සීසන් එකක් නැත්තේ නැහැ. මේගොල්ලොන්ගේ මෝල්ටින් සීසන් එකක් තියෙනවා. නමුත් ගෝල්ඩියන්ලා වගේ ලොකුවට ස්ට්‍රෙස් වෙන සත්තු නෙමේ මෝල්ටින් කියලා. ඊට අමතරව මේගොල්ලොන්ගේ සාමාන්‍ය ප්‍රොඩක්ෂන් රේට් එක ගොඩක් හොඳයි අනිත් සත්තුන් එක්ක කල්පනා කරද්දී. මොකද මේගොල්ලෝ හරි විදියට පෝෂණය කරලා හදනවා නම් සාමාන්‍යයෙන් පැටව 5කට වැඩි ප්‍රමාණයක් අපිට පළදාවක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේගොල්ලෝ හෝල්සේල් යනවා නම් සාමාන්‍ය රුපියල් 2000 2500න් උඩට යන්න පුළුවන්. ඒ වගේම ඕන තරම් ප්‍රමාණයක් කඩවල් වලට උනත් බය නැතුව දාන්න පුළුවන්. මොකද මේගොල්ලෝ අනිත් සත්තුන්ට වඩා හාඩි ටිකක්. ඉතින් ඔය සේරමත් එක කල්පනා කරද්දී මම හිතනවා මේ වෙලාවේ හොඳම තීරියම තමයි ජාව ෆින්චර්ස් කියලා. ඒ වගේම මම හිතනවා මේකෙන් ගොඩක් කට්ටියගේ තිබ්බ අර ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මේගොල්ලොන්ගේ ක්වොරන්ටයින් එකේ දෙවැනි කොටසත් එක්ක හම්බෙමු. එහෙනම් අදට අපි ගිහින්